අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා වීකෙන්ඩ් සිනමා අපේ YouTube channel එකට. අද අපි අරගෙන ඇවිත් තියෙන්නේ ටැමිල් මූවි එකක්. ඇක්ෂන් ත්‍රිලර් කියන කැටගරි එකට අයිති මේ මූවි එකේ නම තමයි ඉන්ද්‍රා. ඉතින් අද කතාව ගැන කෙටියෙන් කියනවා නම් පොලිස් නිලධාරියෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. මොකක් හෝ හේතුවකට මේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරලා තියෙනවා. මූවි එක දිගටම බැලුවොත් ඔයාලට පුළුවන් ඒ ගැන දැනගන්න. ඉතින් ඔය අතර මෙයාගේ වයිෆ් ඉන්නෙත් මෙයත් එක්ක තරහෙන්. ඒ අතර එක්තරා දාමඝාතකයෙක් එකම විදියට මිනිමෙරුම් කිහිපයක් සිදු කරගෙන යනවා. ඉතින් අවාසනාවන්ත විදිහට මේ පොලිස් නිලධාරියාගේ ඇස් පෙනීමත් දුර්වල වෙලා පේන්නෙම නැතිව යනවා. වයිෆ් තමයි දැන් එයාව ආදරෙන් බලාගන්නේ. ඔය අතර දවසක් මේ පොලිස් නිලධාරියාගේ බිරිඳව අබිරහස් විදියට ඝාතනය කරනවා. එතන ඉඳන් තමයි මේ පොලිස් නිලධාරියා ඒ දාමඝාතකයව හොයන්න ගන්නෙ. ඉතින් මේ මිනිමෙරුම් කරන දාමඝාතකයා කවුද? ඒ මිනිමරුව මේ නිලධාරියාගේ බිරිඳව මැරුවද? නැත්නම් මේ ඝාතනයට වෙනත් පාර්ශවයක් සම්බන්ධයිද? මේ පොලිස් නිලධාරියා මිනිමරුවව හොයාගනීවිද? මේ හැම දෙයකටම උත්තර ඔයාලට දැනගන්න නම් මූවි එක අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. අපි යමු එහෙනම් මූවි එක බලන්න. කතාව ආරම්භයේදීම අපට ඉන්ද්‍රා සහ කායල් කියලා නම ගහලා තියෙන ගෙදර තමයි පෙන්වන්නේ. ඉතින් මේ කතාවේ කතානායකයා ඉන්ද්‍රව තමයි මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ. ඉන්ද්‍ර නිදාගෙන ඉද්දි කවුරු හරි එයාට කතා කරනවා වගේ සද්දයක් ඇහෙනවා. ඒක හරියට කවුරු හරි අඬනවා වගේ සද්දයක්. ඉන්ද්‍ර එළියට ඇවිත් බලද්දි කවුදෝ කෙනෙක් ගේ මැද්දේ මරලා දාලා තියෙනවා. ඉන්ද්‍ර ඒ මිනිහා හරවල බලද්දි Taman වගේම කෙනෙක් මැරිලා ඉන්නව තමයි දකින්නේ. ඊට පස්සේ Tamanටත් කවුරු හරි පිහියකින් අනිනව කියලා ඉන්ද්‍රාට දැනෙනවා. ඒත් එක්කම බය වුණු ඉන්ද්‍ර එකපාරටම හැරෙනවා. මොකද එයා මේ විදියට බය වෙලා තියෙන හීනයක් දැකලා. ඉන්ද්‍ර කියන්නේ පොලිස් නිලධාරියෙක්නේ. මේ දවස්වල එයා වැඩ තහනමකට ලක් වෙලා තමයි ඉන්නේ. ඉන්ද්‍ර බීමත්කමට ඇබ්බැහි වෙලා නිසා උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් බොන එක තමයි කරන්නේ. ඒ නිසා එයාගේ බිරිඳ මේ දවස්වල හරියට ඉන්ද්‍ර එක්ක කතා කරන්නේත් නැහැ. ඉන්ද්‍ර පොලිසියට ගියත් එතන කවුරුත් දැන් එයාව ගණන් ගන්නවත් නැහැ. ඉතින් ඉන්ද්‍ර කරන්නේ ක්ලබ් වලට ගිහින් බීලා රෑ වෙලා ගෙදර එන එක. ඉන්ද්‍රගේ වැඩ තහනම් වෙලා තියෙන්නේ බීලා ඩ්‍රයිව් කරද්දී ඇක්සිඩන්ට් එකක් වුණ නිසා. ඔය විදියට දවස් ගානෙම බීමත් කමින්ම කාලය ගෙවපු ඉන්ද්‍ර දවසක් උදේ නැගිටිද්දී එයාට මුකුත්ම පේන්නේ නැතුව යනවා. ඩොක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න ගියාම එයාලා දැනගන්නවා ඉන්ද්‍රගේ ඇස්වල ස්නායු බරපතල විදියට හානි වෙලා වගේම ඒකට අධික බීමත්කමත් හේතුවක් කියලා. ඉන්ද්‍රව ආයිමත් සනීප කරන්න පුළුවන්ද කියලා කායල් ඩොක්ටර්ගෙන් අහනවා. ඩොක්ටර් කියන විදියට ඒ දේ ගොඩක් සංකීර්ණයි වගේම ඒකට පරිත්‍යාගශීලියෙක් අවශ්‍ය වෙනවා. මේ අතරේ එක්තරා ෆිල්ම් හෝල් එකක හිටපු පිරිමි කෙනෙක් එයත් එක්ක ෆිල්ම් එක බලන්න ආපු ගෑනු කෙනාට අයිති ලෙස යෝජනා සිද්ධ කරනවා. මෙතන තවත් මිනිස්සෙක් ඒ දෙන්නගේ මේ සංවාදයට ඕනකමින් ඇහුම්කන් දීලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සෙගේ අත ඒ වෙලාවේ අමුතු විදියට වෙවුලන්න ගන්නවා. ටික වෙලාවකින් අර ගෑනු කෙනත් එක හිටපු මිනිහා ටොයිලට් එකේ ඉද්දි අර ඒ දිහා අමුතු විදියට බලාගෙන ඉඳපු මිනිහා ඇවිත් ඒ මිනිස්සෙට ගහලා එයාව මරලා දාලා උඩ එල්ලනවා. මෙතන විශේෂම දේ තමයි ඒ මිනිස්සෙගේ අත පොලිසියට ලැබෙන්නේ බස් එකක් ඇතුලේ. ඉතින් මේ පිළිබඳව විමර්ශනය කරන්න පොලිසිය මේ ෆිල්ම් හෝල් එකට යනවා. එතනදී පොලිසිය දකිනවා අර මිනිහ එතන මරලා එල්ලලා තියෙනවා. අවුරුදු 30ත් 35ත් අතර කෙනෙක් තමයි මේ විදිහට මරලා දාලා තියෙන්නේ. මේ අතරේ ඉන්ද්‍රට මතක් වෙනවා එයාගේ අතින් ඇක්සිඩන්ට් එක වුණ විදිහ. ඉන්ද්‍ර ඒ වෙලාවේ හයියෙන් කෑ ගහද්දි කායල් ඇවිත් ඉන්ද්‍රව ආදරෙන් සනසනවා. ඉතින් මේ වෙලාවේ ඉන්ද්‍රගේ කායල්ගේ අතීතය එයාලට මතක් වෙනවා. ඉතින් එයාලා ගොඩක් ආදරෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉන්ද්‍රට ඇස් පේන්නේ නැහැ කියන අඩුව නොදැනෙන්න දැන් කායල් ඉන්ද්‍රව ගොඩක් ආදරෙන් බලා ගන්නවා. මේ අතරේ තවත් ගෑනු ළමයෙක්ව ඝාතනය කරලා කියලා පොලිසියට දැනගන්න ලැබෙනවා. කලින් ඝාතනය වගේම මේ ගෑනු ළමයේගෙත් එක අතක් කපලා දාලා බෙල්ල හිර කරලා මරපු නිසා මේ ඝාතනයත් කරලා තියෙන්නේ කලින් මිනිහව මරපු ඝාතකයෙක් කියලා තමයි වෛද්‍යවරයා පොලිසියට කියන්නේ. පොලිසිය ඩොක්ටර්ගෙන් මේ වෙලාවේ අහනවා කෙනෙක් ඇයි මේ වගේ දේවල් කරන්න කියලා. ඩොක්ටර් කියන විදිහට මේ මිනිමරුව දාමඝාතකෙක් ඒ වගේම මේ මිනිමරුව මේ විදිහට මරණ හැමෝගෙම අතක් කපලා ප්‍රසිද්ධ ස්ථානවල තියලා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු ඒ ගැන කතා කරද්දී එයාට ලැබෙන අවධානය ඒ වගේම මේ මිනිමරුව මෙතනින් නතර වෙන්නේ නැහැ කියලාත් ඩොක්ටර් කියනවා. මේ දේවල් නිසා පොලිසිය ලොකු පීඩනයකට ලක් වෙලා තමයි තියෙන්නේ.
මේ අතරේ කායල් ඉන්ද්‍ර එක්ක ගොඩක් ආදරෙන් කතා කර කර ඉන්නවා. කායල් ඉන්ද්‍රට කියනවා අපි බබෙක් හදමු කියලා. ඉන්ද්‍ර ඉන්න තත්ත්වයක් එක්ක මුලින්ම ඉන්ද්‍ර බෑ කිව්වත් ඊට පස්සේ කැමති වෙනවා. එදා ෆිල්ම් හෝල් එකේ හිටපු අර මිනිස්සෙව මරලා දාපු මිනිමරුවා කෑම කන ගමන් ටීවී එකේ එයා මරපු මිනිස්සුන්ගේ නිවුස් එකේ යනවා බලලා තනියෙන් උන්මත්තකෙක් වගේ hina වෙන්න ගන්නවා. මේ වෙලාවේ කායල් කුස්සියේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ. එයාට අමුතු සද්ද වගේක් ඇහෙන්න ගත්ත නිසා කායල් ගොඩක් බයෙන් ජනේලෙත් වහලා දානවා. මේ වෙලාවේ ඉන්ද්‍ර ඉන්නේ එයාගේ ඇඳේ. එකපාරටම සද්දයක් ඇහුණ නිසා ඉන්ද්‍ර නැගිටලා කායල්ව හොයාගෙන යනවා. අවසානෙට ඉන්ද්‍රගේ කායල්ගේ කකුල වදින නිසා ඉන්ද්‍ර දැනගන්නවා කායල් මැරිලා කියලා. ඉන්ද්‍ර ගොඩක් වේදනාවෙන් මේ වෙලාවේ කෑ ගහනවා. ඊට පස්සේ පොලිසිය සහ ඩොක්ටර්ස්ලා මරණ පරීක්ෂණය කරන්න ගෙදරට එනවා. මේ මරණයත් සිද්ධ වෙලා තියෙන්නේ අර කලින් ඝාතනය කරපු විදිහටමයි. හැබැයි කායල්ගේ අත නම් පොලිසියට හොයාගන්න ලැබුණේ නැහැ. පොලිසිය ඉන්ද්‍රගේ ගෙවල් ළඟ අයගෙන් ප්‍රශ්න කරද්දි ඒ අය කියනවා ඉන්ද්‍ර බීමත්කමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් නිසා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති කියලා. මේ අතරේ පොලිසිය ඉන්ද්‍රගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මොකද පොලිසිය මේ වෙලාවේ ඉන්ද්‍රව තමයි මේ ඝාතනයට සැක කරන්නේ. හැබැයි ඉන්ද්‍ර කියනවා එයා කායල්ට ගොඩක් ආදරේ කොහොම හරි කායල්ගේ මිනිමරුවව එයා හොයා ගන්නවා කියලා. ඉන්ද්‍ර කායල්ගේ මිනිය බදාගෙන වේදනාවෙන් කෑ ගහනවා. මේ වෙලාවේ ඉන්ද්‍රගේ යාළුව තමයි ඉන්ද්‍රගේ ළඟින්ම ඉඳන් එයාගේ හිත හදන්නේ. ඉන්ද්‍රට ගෙදර ඉන්න හැම වෙලාවෙම කායල් නැති වේදනාව තදින්ම දැනෙන්න අරන් තමයි තිබුණේ. ඒ නිසා ඉන්ද්‍ර එයාගේ යාළුවට කියනවා පොලිස් පරීක්ෂණය වෙනකම් මට බලාගෙන ඉන්න බෑ. මම කායල්ගේ මිනිමරුවව කොහොම හරි හොයා ගන්නවා. උඹ මට උදව් කරන්න ඕනේ කියලා. ඉන්ද්‍රගේ යාළුවා ඒ දෙයට මුලින්ම අකමැති වුණත් ඊට පස්සේ කැමති වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍ර එයාගේ යාළුවගෙන් අහලා දැනගන්නවා ඒ දාම ඝාතකය කලින් මරපු අය කවුද? එයාලා මැරුවේ කොහොමද? කොයි තැන්වලදීද කියලා. ඉන්ද්‍ර එයාගේ යාළුවත් එක්ක ඒ හැම තැනකටම යනවා. මේ අතරේ අර දහම ඝාතකයේ සිගරට් එකක් බෙබී නටන ගමන් තවත් ගෑනු කෙනෙක්ගේ බෙල්ල හිර කරලා මරලා දානවා. ඉන්ද්‍ර ඊළඟට හොයාගෙන යන්නේ අර ඝාතකයා දෙවනියට මරපු විද්‍යා කියන ගෑනු ළමයාගේ යාළුවා. එයා කියන විදියට දවසක් කෝච්චියේදී විද්‍යා එක මිනිස්සෙක්ට ගහලා තියෙනවා. එයාට අතවර කරන්න හැදුවා කියලා. ඒ මිනිස්සයා අවුරුදු 40ත් 45ත් අතර කෙනෙක් කියලා තමයි මෙයා කියන්නේ. ඉන්ද්‍ර කියනවා මම චිත්‍ර ශිල්පියෙක්ව එවන්නම් ඔයා එයාගේ හැඩරුව ඒ කෙනාට කියන්න කියලා. මේ අතරේ අර දාම ඝාතන සිදු කරන මිනිස්සයා බාර් එකට ගිහින් ඉද්දි එතන ඉන්න කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේ හේතුව නිසා මේ මිනිස්සයව පොලිස් අත්අඩංගුවට අරගන්නවා. හැබැයි පොලිසිය දන්නේ නැහැ මේ තමයි ඒ දාම ඝාතකයා කියලා. පොලිසියේ ඉන්න එක නිලධාරියෙක් මේ මිනිහට හොඳටම ගහලා උදේ වෙනකම් මෙයාව පොලිසිය ඇතුලේ දනගස්සලා තියෙනවා. උදේ පොලිස් පොතේ අත්සන් කරලා ඒ මිනිස්සයා යනවා. ඊට පස්සේ අර චිත්‍ර ශිල්පියා ඉන්ද්‍රගේ යාළුවාට දාම ඝාතකයාගේ හැඩරුවට ගැලපෙන්න ඇඳපු චිත්‍රය ගෙනත් දුන්නම එයාට මතක් වෙනවා එදා පොලිස් ස්ටේෂන් එකට අරන් ආපු කෙනා මෙයා කියලා. ඉන්ද්‍රගේ යාළුවා එදා අර දාම ඝාතක අබී කියන මිනිස්සයාට ගහපු කොස්තාපල්ට ඉක්මනට කතා කරලා කියනවා ඔයා එදා ගහපු මිනිස්සේ තමයි අර දාම ඝාතකයා ඉක්මනට පොලිසියට එන්න කියලා. හැබැයි ඉතින් ඒන අතරමඟදී අර මිනිමරුව කොස්තාපල්ගේ ඔළුවට පොල්ලකින් ගහලා එයාව බිම දානවා. ඊට පස්සේ යකඩ පොල්ලකින් හොඳටම ගහනවා. ටික වෙලාවකින් කොස්තාපල් එතනින් දුවලා ගිහින් ඉන්ද්‍රට කෝල් එකක් අරගෙන එතන වෙන හැමදේම කියනවා. ඉන්ද්‍ර එයාගේ යාළුවා එක්ක ඉක්මනටම එතනට එනවා. ඉන්ද්‍ර එතනට එද්දිත් එයා කොස්තාපල්ගේ බෙල්ල පැත්තකින් කපලා තමයි තිබ්බේ. ඊට පස්සේ ඉන්ද්‍ර ඇස් පේන්නේ නැතුව වුණත් ඒ මිනිමරුව එක්ක හොඳටම ගහ ගන්නවා. එතනට ඒ වෙලාවේ පොලිසියෙන් ඇවිත් එයාලව පොලිසියට අරගෙන යනවා. පොලිසිය ක්‍රියාපටිපාටියට පිටින් වැඩ කරා කියලා ඉන්ස්පෙක්ටර් ඉන්ද්‍රටයි එයාගේ යාළුවටයි හොඳටම දොස් කියනවා. මේ අතරේ පොලිසිය අය අර දාම ඝාතකයට හොඳටම ගහලා ප්‍රශ්න කරන්න ගන්නවා. ප්‍රශ්න කිරීම වලදී පොලිසියට දැනගන්න ලැබෙන දේවල් වලින් පොලිසිය පුදුමයටපත් වෙනවා. මේ ඝාතකයාගේ නම අභිමන්යු. ඒ වගේම මෙයා එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි මිනිස්සු 28 දෙනෙක්වම මරලා තියෙනවා කියලා පොලිසියට කියනවා. මේ ඝාතකයා මේ දේවල් කරලා තියෙන්නේ එයාගේ කේන්තිය වැඩි වෙන විදියට කෙනෙක් වැඩ කරද්දි මේ ඝාතකයාගේ අත් වෙවුලන්න ගන්න නිසා. හැබැයි මේ ඝාතකයා කියනවා එයා කායල් කියලා කෙල්ලෙක්ව මැරුවේ නැහැ කියලා. ඒ වගේම එදා ක්ලබ් එකේදී මෙයා එක්ක රණ්ඩු කරපු කෙනාවත් මේ ඝාතකයා මරලා දාලා තියෙනවා. හැබැයි ඉතින් 28 දෙනෙක්ව ඝාතනය කරා කියලා පිළිගනිපු මේ ඝාතකයා කායල්වත් මැරුව නම් ඒක පිළිගන්න බය වෙන්න ඕන නැහැනේ. ඉතින් පොලිසියට වගේම ෆිල්ම් එක බලන ඔයාලටත් දැන් තියෙන ප්‍රශ්නේ කවුද කායල්ව මැරුව කියලා නේද? බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ අතරේ ඉන්ද්‍ර මේ දේ දැනගෙන කලබලෙන් කෑ ගහද්දි එයාගේ යාළුවා එයාව පොලිසියෙන් එක් කරගෙන යනවා. ඉන්ද්‍ර ගෙදර ආපු වෙලාවේ ඉඳන් ගෙදර හැම බඩුවක්ම පොළවේ ගහනවා.
එයා මේ වෙලාවේ පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඒ වගේම එයා හොඳටම අඬනවා. ඒ වෙලාවේ කවුදෝ භයානක පෙනුමක් තියෙන මිනිස්සෙක් ඉන්ද්‍ර අඬන දිහා වියරුණු ඇස් වලින් බලාගෙන hina වෙනවා. ඒ කෙනා කවුද කියලා ඔයාලට දැනගන්න නම් තව ටිකක් රැඳිලා ඉන්න වෙනවා. ඉන්ද්‍ර එයාගේ යාළුවගේ උදව්වෙන් අර දාම ඝාතක අභිමන්යු මුණ ගැහෙන්න බන්ධනාගාරයට යනවා. ඒත් එයාට දැනගන්න ලැබෙන්නේ ඒ මිනීමරුව කායල්ව මැරුවේ නැහැ කියලා. එතනදී අභිමන්යු ඉන්ද්‍රව මරන්නත් උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවේ පොලිසිය එතනට එනවා. මෙතනදී අර දාම ඝාතකයේ ඉන්ද්‍රට කියනවා ඔයා දුක් විඳිනව බලන්න කැමති කෙනෙක් තමයි මේක කළේ. උඹ ඒ වගේ දුකක් දුන්නේ කාටද කියලා හිතලා බලන්න කියලා. මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් දැනගන්නවා බන්ධනාගාර නිලධාරියට අල්ලස් දීලා ඉන්ද්‍ර අර මිනීමරුවව මුණ ගැහුණා කියලා. ඉන්ද්‍රගේ යාළුවා ඉන්ද්‍රව ගෙදර ගාවින් බස්සලා එතනින් යනවා. ඉන්ද්‍ර මීට කලින් පොලිසියට ගොනු කරපු පැමිණිල්ලක් ඉන්ස්පෙක්ටර් විභාග කරන්න පටන් ගන්නවා. ඉන්ද්‍රගේ ගෙදර වැඩ කරපු ගෑනු ළමෙක් එයාගේ ගෙදර රත්තරන් බඩු හොරකම් කරා කියලා තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. පොලිසිය ගිහින් හොයලා බලද්දි දැනගන්න ලැබෙනවා මේ වෙද්දි ඒ ගෑනු ළමයා අතුරුදහන් කියලා. ඒ ගෑනු ළමයේ ජීවත් වුණු ගෙදරට ගිහින් බලද්දි පොලිසියට ඒ ගෑනු ළමයා පිරිමි ළමයෙක් එක්ක ගහපු ෆොටෝ එකක් හොයාගන්න ලැබෙනවා. මේ අතරේ ඉන්ද්‍ර නිදාගෙන ඉද්දි එයාට කායල්ව හීනෙන් පේන්න ගන්නවා. ඒත් එක්කම ඉන්ද්‍රට ඇඳේ තිබිලා කායල්ගේ අත හම්බ වෙනවා. ඉන්ද්‍ර හොඳටම බය වෙලා අත විසික් කරලා දානවා. ඉන්ද්‍ර ගෙදර තියෙන ගන් එක අරගෙන කෑ ගහනවා උඹ කවුද කියපන් කියලා. ඒ වගේම ගෙදර තියෙන හැම බඩුවක්ම විසි කරන ගමන් කෑ ගහන්න ගන්නවා. මේ වෙලාවේ ඉන්ද්‍රට නොපෙනුනාට එයා ඉස්සරහා ඉන්නේ අර ඉන්ද්‍රගේ ගෙදර වැඩ කරපු ගෑනු ළමයාත් එක්ක ෆොටෝ එකේ හිටපු පිරිමි ළමයා. මේ පිරිමි ළමයා ඉන්ද්‍රට කියනවා මදි කියලා. ඒ නම ඇහෙද්දි ඉන්ද්‍ර හොඳටම බය වෙනවා. මේ දේවල් සිද්ධ වෙන අතරේ පොලිසිය අර ගෑනු ළමයේගේ ගෙදරින් පටන් අරන් සුනකෙක් මාර්ගයෙන් හොයාගෙන ගිහින් එක්තරා මිනිහක් හොයාගන්නවා. අපි ඉස්සරහට බලමුකෝ ඒ කවුද කියලා. දැන් අපිට මූවි එකේ බලා ගන්න ලැබෙන්නේ මීට මාස කිහිපයකට කලින් සිදුවුණු සිදුවීමක්. ඉතින් අර අතුරුදහන් වුණා කියන ඉන්ද්‍රගේ ගෙදර වැඩ කරපු ගෑනු ළමයා තමයි මදී කියන්නේ. මීට මාස කිහිපයකට කලින් මදී එයාගේ ආදරවන්තය එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරලා තියෙනවා. මදී කරන්නේ ලොකු ලොකු ගෙවල් වල වැඩ කරන්න යන එක. ඒ වගේම එයා ආදරය කරන පිරිමි ළමයා රෝහලක ඇටෙන්ඩන්ට් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ පිරිමි ළමයාගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ මදී. මදී වැඩ කරන වෙලාවට එයාගේ ආදරවන්තයාත් හොරෙන්නේ ගෙදරට එනවා. මදී නම් මේ දෙයට කැමති නැහැ මොකද ගෙදර අය දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන නිසා. දවසක් මේ පිරිමි ළමයා මදී එක කඩයක් ගාව ඉද්දි පොලිසිය කෙනෙක්ව දැකලා හොඳටම බය වෙනවා. මදී එයාව බදාගෙන එයාගේ බය නැති කරලා ගෙදර එක්කගෙන යනවා. මේ පිරිමි ළමයාගේ නම භද්‍ර. එයාගේ අම්මා නැති වුණාට පස්සේ එයා දවස් ගාණක් බඩගින්න ඉඳලා තියෙනවා. කවුරුත් රස්සාවක් දීලත් නැහැ. ඊට පස්සේ හෝටලයකින් කෑම හොරකම් කරලා කෑව නිසා පොලිසියට අරන් ගිහින් එයාට හොඳටම ගහලා තියෙනවා. ඒ නිසා තමයි එයා මේ විදිහට පොලිසියට බය වෙන්නේ. ඔය විදිහට කුරුළු ජෝඩුවක් වගේ ආදරෙන් හිටපු මේ මදීටයි භද්‍රටයි දවසක් නොහිතපු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එදත් වෙනද වගේම මදී වැඩ කරපු ගෙදරට භද්‍ර ඇවිත් මදීගේ කරට භද්‍රගේ අම්මගේ විවාහ නූල දානවා. ගෙදර අයිතිකාරයා ආපු නිසා භද්‍රට ඒ මාලේ ආපහු දීලා මදී එයාට කියනවා එතනින් ඉක්මනට යන්න කියලා. ඒත් ඒ වෙලාවේ භද්‍රට එළියට පැන ගන්න විදිහක් තිබ්බේ නැති නිසා එයා කුස්සියේ කබඩ් එකක් ඇතුලේ හැංගෙනවා. මදී ගිහින් දොර අරිද්දිම ඉන්ද්‍ර යක්ෂාරූඪ වෙලා වගේ මදීට කෑ ගහනවා දොර අරින්න පරක්කුණු නිසා. ඊළඟට ඉන්ද්‍ර මදීට කියනවා එයාගේ මත්පැන් බෝතලේ ගෙනත් දෙන්න කියලා. මදී මේ වෙලාවේ ගොඩක් බයෙන් තමයි ඉන්නේ. එයා මත්පැන් බෝතලේ ඉන්ද්‍ර ගාවින් ගෙනත් තියලා යන්න හදද්දිම අතවැදිලා බෝතලේ බින්දෙනවා. මේ දෙයට කේන්ති ගන්නපු ඉන්ද්‍ර මදීට ගහපු පාර නිසා මදී මැරිලා වැටෙනවා. මේ දේවල් භද්‍ර බලාගෙන තමයි ඉන්නේ. මදී මැරිලා කියලා දැනගත්ත වෙලාවෙ ඉඳන් ඉන්ද්‍රත් ගොඩක් බයෙන් තමයි ඉන්නේ. ඔය වෙලාවෙම ඉන්ද්‍රගේ වයිෆ් කායල් කෝවිල් ගිහින් ගෙදර එනවා. ඉන්ද්‍ර කායල්ට එතනුන දේවල් කියද්දි කායල් හොඳටම අඬන්න ගන්නවා. ඉන්ද්‍ර පොලිසියට බාර වෙන්නම් කියද්දි කායල් ඒ දෙයට අකමැති වෙනවා. ඒ නිසා දෙන්නම එකතු වෙලා මදීගේ මිනිය පාළු තැනකට අරගෙන ගිහින් වල දානවා. භද්‍ර මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතුව හොඳටම අඬනවා. හැබැයි එදා තමයි එයාට පරිගැනීමේ චේතනාවක් ඇති වෙලා තියෙන්නේ. දැන් අපි ආයෙත් එන්නේ කතාවේ වර්තමානයට. භද්‍ර ඉන්ද්‍රට කියනවා එදා ඉඳන් මම ජීවත් වුණේ උඹේ ගෙදර මට ඕනේ උනේ උඹත් මම වගේ උඹේ ගෑණි නැති වේදනාවෙන් විඳවනව බලන්න කියලා. ඉතින් මාස 3ක් තිස්සේ භද්‍ර ජීවත් වෙලා තියෙන්නේ මේ ගෙදර. එයාලා හදපු කෑම තමයි හොරෙන් කාලා තියෙන්නේ. ඉන්ද්‍රගේ ඇස් අන්ධ කරන්න ඕන නිසා ඉන්ද්‍ර බොන අරක්කු වලට විෂ රසායන ද්‍රව්‍ය එකතු කරලා තියෙන්නේ භද්‍ර. අවසානයේදී අහුවෙන්නේ නැති වෙන්න අර දාම ඝාතකයේගේ රටාවටම කායල්ව මරලා තියෙන්නේ භද්‍රම තමයි.
භද්‍ර ඒ දේවල් හැම එකකින්ම ලොකු සතුටක් ලබලා තියෙනවා. මේ දේවල් කිව්වට පස්සේ ඉන්ද්‍ර සහ භද්‍ර අතරේ ලොකු සටනක් ඇති වෙනවා. දෙන්නටම දරුණුවටම පහර දෙන්න ගන්නවා. අවසානයේදී ඉන්ද්‍ර කියනවා උඹට ඕනේ නම් මාව මරපන් මොකද මට කායල් නැති ජීවිතයක් වැඩක් නැහැ කියලා. ඊට සතියකට පස්සේ තමයි මූවි එකේ ආයෙත් අපිට බලා ගන්න ලැබෙන්නේ ඉන්ද්‍රගේ ඇස් දෙක සනීප වෙලා වගේම එයාට කරදරයක් වෙලත් නැහැ කියලා. ඉන්ද්‍ර එයයි කායලුයි ජීවත් වුණු ගෙදර අතෑරලා දාලා යනවා. ඒ අද්දි එයාට ඉන්ස්පෙක්ටර්වත් මුණ ගැහෙනවා. ඉන්ස්පෙක්ටර් කියනවා ඔයාගේ ගෙදර වැඩ කරපු මදීගේ බොඩි එක අපිට ලැබුණා. අපි ඒ ගැන විමර්ශනය කරගෙන යන ගමන් ඉන්නේ කියලා. ඉන්ද්‍ර කියනවා මං ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා. මිනීමරුව කරපු වැරැද්දට දඬුවම් හම්බ වුණත් පොලිසියට එයාව නිදහස් කරන්න බෑ කියලා ඉන්ස්පෙක්ටර් එතනින් යනවා. ඉන්ද්‍රගේ යාළුවා ඉන්ද්‍රව එක්ක යන්න ඇවිත් ඉද්දි ඉන්ද්‍ර දකිනවා පාරෙන් එහා පැත්තේ භද්‍ර හිටගෙන ඉන්ද්‍ර දිහා බලාගෙන ඉන්නවා. ඒත් එකපාරටම භද්‍ර පේන්නේ නැතුව යනවා. ඒ වෙලාවේ ඉන්ද්‍රට මතක් වෙනවා භද්‍ර කියපු දේ. උඹ මැරෙන්න සුදුසු නැහැ. ජීවත් වෙලා නිරයටත් වඩා දුක් විඳින්න ඕනේ කියලා. ඉතින් නොසිතූ අවසානයක් සමග මේ විදිහට තමයි අද මූවි එක නිමාවටපත් වෙන්නේ. ඉතින් අද මූවි රිවිව් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි දාන අලුත්ම වීඩියෝ ඉක්මනින්ම බලන්න නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ආයෙත් දවසක අලුත්ම මූවි රිවිව් එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.